ඔව් ගොඩක් කාලයකට පස්සේ ආයි අපි වීඩියෝ එකකින් එන්න හිතුවා. මොකද මේ ගොඩක් කට්ටිය මේ මැෂින් ගැන අපෙන් අහනවා වීඩියෝ එකක් දාන්න කියලා. මේවයි ෆන්ක්ෂන්ස් කොහොමද, මේවා මේන්ටේනන්ස් කොහොමද, මොනකටද පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක හින්දා අපි ආවේ. නිමාලි ටිකක් කියන්නකො මේ ගැන. මේ තියෙන්නේ අපේ ඩිහයිඩ්‍රේෂන් මැෂින් සොම්බලන් දන්නවනේ මේවා හදලා තියෙන්නේ පොලිප්‍රොපිලින් මෙටීරියල් එක කෙනුයි ABS මෙටීරියල් එක කෙනුයි. ඒ කියන්නේ උෂ්ණත්වයට ඔරොත්තු දෙන විදිහට. ඇත්තටම ඒ කියන්නේ පොලිප්‍රොපිලින් සහ ABS කියන මෙටීරියල්ස් ගැන කිව්වොත් ඒවා ඒ කියන්නේ ශක්තිමත් බව සහ රස්නෙට ඔරොත්තු දීමේ හැකියාව. ඒ කියන්නේ මේ මැෂින් ගොඩක් කට්ටිය කියන්නේ දැන් පාවිච්චි කරන කට්ටිය දන්නවා මේ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මේවා කියන්නේ කොච්චර කියන්නේ මේකට අනුමත රස්නේ කියන්නේ මේක 30යි 70යි අතරනේ මේකේ මේ සෙල්සියස් 30යි 70යි අතර යන්නේ. ඒ උෂ්ණත්වය මේක කිසිම ප්ලාස්ටික් කියන්නේ දැන් ගොඩක් කට්ටිය කියන්නේ මේක පොලිප්‍රොපිලින් කියව උණු වෙයිද කියලා. උණු වෙන්නේ නැහැ. කිසිම කෙමිකල් එකක් රිලීස් වෙන්නේ නැහැ. ඇත්තටම මේක ඒ කියන්නේ ආහාර නිෂ්පාදනයේට අනුමත මේ මෙටීරියල් දෙකක් පොලිප්‍රොපිලින් සහ ABS. ඒ දෙකෙන් තමයි මේ සම්පූර්ණ මැෂින් එකම හදලා තියෙන්නේ. ඒක හින්දා කිසිම කියන්නේ රත් වෙද්දී මේක උණු වෙයිද, ඇම්බර් වෙයිද, ට්‍රේ ඇද වෙයිද, මේක නැත්තම් මේ ලස්සන්ට මේ වීදුරු වගේ තියෙන එක පොට්ට පාට වෙයිද? ඒ කිසිම දෙයක් වෙන්නේ නැහැ මේක හරියට මේන්ටේන් කරොත්. ඒ කියන්නේ මේන්ටේනන්ස් ගැන චුට්ටක් කියන්නකො නිමාලි මේකේ. අපි දැන් මේකේ අපි අවශ්‍ය දේ විචලනය කරගත්තාම මේක අර අපි අපන් හොදලා ගන්න ඕනේ නේ. කියන්නේ දැන් හිතන්න එළවලුවක් පළතුරක් දැම්මොත් මේක චුට්ටක් අර රැඳිලා තියෙනවා. ඒ හින්දා දැන් මේ කොහොමදත් අපි පිරිසිදුව කරනවනේ ආහාර නිෂ්පාදනය. එතකොට පිරිසිදු කරද්දි මේකට අර ඔය විම් එතකොට වොෂින් පවුඩර් තියෙන මොන හරි ගොරෝසු දේවල් දාලා මේව හොදන්න නරකයි. මේක සාමාන්‍යයෙන් ලික්විඩ් තියෙන වොෂින් ලික්විඩ් ඒක හරි. එහෙම නැත්නම් සබන් ටිකක් ස්පොන්ජ් කෑල්ල එකට අරගෙන හොදලා දාන්න පුළුවන්. විශේෂයෙන්ම මේක හොඳම දේ තමයි මමත් කරන්නේ වතුර බේසමක බස්සලා තියෙනවා. එතකොට මොන හරි රැඳිලා තියෙනවනේ ඒව ගැලවිලා යනවා. ඊට පස්සේ හිමීටර් ස්පොන්ජ් කෑල්ලකින් ඇතිල්ලුවාම කිසිම කරදරයක් නැතුව හොද ගන්න පුළුවන්. එහෙම පාවිච්චි කරොත් මේක දිගටම මේ වගේ තියෙනවා. දැන් මගේ ළඟත් තියෙන මගේ මැෂින් එකත් මේ විදියටම හොඳට තියෙනවා. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේ අපිට ගොඩක් කල් හොඳටම පාවිච්චි කරගන්න පුළුවන් නේද? දැන් මගේ නෝනා නම් දැන් මේකෙන් තමයි ඔක්කොම කරගන්නේ. කියන්නේ 3-5 ಜಾති කරනවා, කොළ ಜಾති පවුඩර් කරනවා. මේ ළඟදී අඹ කාලා ඉතුරු වෙලා මේ හොඳටම ඉදිච්ච දැන් ගොඩක් කට්ටිය හිතනවානේ හොඳටම ඉදිච්ච පළතුරු කොහමද වේලන්නේ කියලා. මේ ළඟදී අපි හැදුවා ඒවා පේස්ට් එක කරලා පේස්ට් එක මේ තැටියට දාලා බේරුවා. ඇත්තටම හරි සාර්ථකයි. ඒක හොඳට ආවා. ඉතින් දැන් නිමාලි එතකොට පේස්ට් එක කියනවා මේගොල්ලෝ දැන් බලන කට්ටිය බලයි මේකට කොහොමද පේස්ට් එකක් දාන්නේ මේක වැක්කිරනවානේ කියලා. ඒක තියෙන්නේ. දැන් මේක පේස්ට් එකට විතරක් නෙවෙයි ඕගොල්ලන්ට 3-5 හදද්දිත් මේ ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ සූදුරු මහදුරු කොත්තමල්ලි වගේ දාන්නත් බෑ මේකට. ඒ වෙනුවට අපි මේ විශේෂයෙන් හදලා තියෙනවා මේ විදිය සිලිකන් මෙෂ් එක. මේක පියෝ සිලිකන්. ඒක මේක රත් වුණාට කිසිම කෙමිකල් එකක් රිලීස් වෙන්නේ නැහැ. රත් වුණාට හයි වෙන්නේ ඉරෙන්නේ මොකුත් නැහැ. මේ මම චුට්ටක් පෙන්නන්නම් මේකේ ෆ්ලෙක්සිබිලිටි එක. මෙහෙම කරලා මේවා කරත් ආයි තිබ්බ තත්ත්වයටමපත් වෙනවා. මේකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේක මැෂින් එකට දාලා අපි අවශ්‍ය දේ මේකට දාලා සාමාන්‍ය විදිහටම මැෂින් එකේ වැඩේ කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේකත් නිකම්ම අපිට අර විදිහටම ඉස්සෙල්ලා කිව්වා වගේම තමයි මේවත් පිරිසිදු කරගන්නේ. ඒ විදිහටම පිරිසිදු කරගෙන දිගටම පාවිච්චි කරනවා. සමහරව හිතන්නේ මේක එකපාරක් කියලා. එහෙම නෙවෙයි. ඕනතරම් කල් මේක අපිට මේ විදිහටම පාවිච්චි කරගන්න පුළුවන්. ඒ වගේම මේ මැෂින්ස් වලින් මොනවද වේලන්න පුළුවන් කියන එකත් අහනවනේ. හැමදේම වේලන්න පුළුවන්. මේක ලංකාවේ අපි දැන් ලංකාවේ හැම පළාතකටම අපි මේවා යවලා තියෙනවා. සමහරු මේවයින් මල් වේලනවා, සමහරු කොළ වේලනවා, සමහරු පළතුරු එළවලු. දැන් දකුණේ ඔය දැන් ගාල්ල මාතර පැත්තට ගියා ඒගොල්ලෝ මාළු වේලනවා. මොකද වැඩිපුර තියෙන මාළු ඒගොල්ලෝ වේලලා පළවෙනියට ඒගොල්ලෝ හිතුවේ ඇත්තටම ගෙදර පාවිච්චියට කියලා. දැන් ඒගොල්ලෝ එතනින් එහාට ගිහිල්ලා දැන් සාමාන්‍යයෙන් හොඳ නිෂ්පාදනය මේ පහිනුත් මේ ට්‍රේ පහේ මැෂින්ස්
වලිනුත් ලොකු නිෂ්පාදනයක් කරන අය ඉන්නවා. ඒ වගේම මේ වගේ දැන් මේකේ වෙනස තියෙන්නේ ධාරිතාවය. ට්‍රේ 5 ට්‍රේ 8 ට්‍රේ 12 මේකේ සාමාන්‍යයෙන් එක ට්‍රේ එකකට සාමාන්‍යයෙන් දාන්න පුළුවන් ග්‍රෑම් 850 කිලෝ එකක් අතර වගේ හැම මේ අපිට ඕනම මේ අපේ ට්‍රේ එකකට දාන්න පුළුවන්. එතකොට ඒ විදිහට බැලුවොත් මේකට කිලෝ 5ක් වෙනකොනොත් මේකට කිලෝ 8ක් වෙනකොනොත් මේකට කිලෝ 12ක් වගේ ඒ විදිහට අපිට මේවා පාවිච්චි කරන්න පුළුවන් කිලෝ ගාණින් අහන හින්දා මම එහෙම කිව්වේ. ඒ කියන්නේ දැන් ඩිහයිඩ්‍රේටින් අපි පටන් ගද්දි මට මතකයි මගේ නෝනත් පළවෙනියට මේකට දැම්මේ කෑල්ලෙන් කෑල්ල ඈත් කර හැබැයි දැන් නම් මම දන්නවා දාද්දි දානවා ට්‍රේ එක පිරෙන්න. දාලා පැය 3ක් විතර 4ක් විතර ගියයින් පස්සේ ආයි මොකද ඩිහයිඩ්‍රේට් වෙද්දි ඕනම එකක් ඇකිලෙනවා. එතකොට අපි දැන් ඈතින් තිබ්බොත් මේක අන්තිමටම නිකන් වේලෙද්දි හිස් අපරාධේ වෙලාවයි ඔක්කොම මේ අපි මහන්සියයි අපරාධනේ. දැන් නම් කරන්නේ ට්‍රේ එක ෆුල් දානවා. දාලා වේලෙද්දි අර ඇකිලෙද්දි ආයි ඈත් කරලා ඒකට ඇලිච්ච ආයි වෙන් කරලා මොකද මේ කොහොමදත් පළවෙනි පැය දෙකේ තුනේ කිසිම දෙයක් කරන්නේ නැහැ. අපි ඒක ඕගොල්ලන්ට පස්සේ කියලා දෙන්නම් ඇයි කියලා. ඊට පස්සේ තමයි පැය 3ක් විතර පැන්නයින් පස්සේ තමයි අපි ඒව පරිස්සමෙන් මේ ඒවා ඈඩ් කරලා දාන්නේ. අපේ මේ මැෂින්ස් වල පොඩි වෙනසකුත් තියෙනවා මේ ට්‍රේ 5යි මේ 2යි අතර. මේ වගේ වෙනස තියෙන්නේ එකම දේ මේ මෙන්න මේ ට්‍රේ එක. මේ ට්‍රේ 5 මේ ට්‍රේ එක ටිකක් උසයි. ගොඩක් උසයි. ඒකේ මෙන්න මෙතන අර කිසිම කට්ටයක් මොකුත් නැහැ. කෙලින්ම මේ උසම තමයි මැෂින් එකේ දිගටම තියෙන්නේ. මේකේ තියෙන ට්‍රේ එකේ එහෙම නැහැ වෙනසක් තියෙනවා. අපිට අර පෙති වගේ දානවා නම් මේක මෙහෙම ලං කරලා කොටටම මේ මැෂින් එක දාන්න පුළුවන්. දැන් මේ නම් මැෂින් එක උස් කරලා තියෙන්නේ. මේ අපේ මේ මෙන්න මේ මම ඕනනම් පෙන්නන්නම් නිකන් ටක් ගාලා කොට කරලා මේ විදියට කොට කරලා පෙන්නන්න. එතකොට අර දැන් මේ විදියට ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ එළවලුවක් පළතුරක් පිටි කපලා හීනියට පිටි කපලා නම් දාන්නේ. මෙන්න මේ විදියට කොට වුණා මැෂින්. එතකොට මැෂින් එක කොටයි මේක තමයි මේ මැෂින් එකේ මේ මැෂින්ස් දෙකේ තියෙන වෙනස. ඕනනම් මේ විදියටත් ඕනනම් උසටත් දෙවිදියටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි ඕගොල්ලෝ දැන් හිතන්න ගෙදරට දැන් මම කියන්නේ මේ ප්‍රැක්ටිකලි අපි කරන දේවල්. දැන් අපිට මොනවා හරි අපි ගෙදරට කෙසෙල් හරි අඹ හරි අන්නාසි හරි මොනවා හරි ගෙනල්ලා අපිට දැන් ඒක ඒ විදියට කාලා ඇති වුණොතින් අපි කරන්නේ තියෙන ප්‍රමාණය පෙති කපලා මේකට දාලා දැන් ට්‍රේ දෙකයි නම් තියෙන්නේ. ට්‍රේ 3ක් තියෙනවා. දැන් ට්‍රේ දෙකක් දාන්නකො. දැන් ට්‍රේ දෙක නම් තියෙන්නේ. ට්‍රේ දෙකට දාලා මෙහෙම කරලා මේ ඩිහයිඩ්‍රේට්. දැන් මේ විදියට මැෂින් එක පාවිච්චි කරන්න. ට්‍රේ අඩු වුණා කියලා මැෂින් එකට හානියක්වත් අපි ඔහොමම කියලා මැෂින් එක දාලා පෙන්නන්න. ඔව්. ඔන් කරලා පෙන්නන්න. ස්විච් එක ඔන් එකේ තිබ්බේ මෙතනින් ස්විච් එක ඔන් කරන්න. ඊට පස්සේ මේකේ මේ තියෙන හීට් රෙගියුලේටර් එක ඔයාලා විචලනය ගැන ඉගෙනගෙන තියෙන විදිහට අවශ්‍ය උෂ්ණත්වයට එතනින් මේ